එකක් අන්පැක් කරමුද? ඉතින් යෝයානගේ ලස්සන යාන් කලෙක්ෂන් ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ මිල්ක් කොටන් එකේ 3 ply යාන් එක. මේකේ තියෙන්නේ මොන වගේ කලර්ස්ද කියලා. ගෙස් කරගෙන යන්න. මේ හදන්න යන්නේ මොන වගේ බේබි අයිටම්ස් එකක්ද කියලා. මම මුලින්ම බේබි අයිටම්ස් කරේ මිල්ක් කොටන් එකේ 4 ply යාන් එකෙන්. ඉතින් මිල්ක් කොටන් එකේ 4 ply යාන් එකෙන් බේබි අයිටම්ස් කරද්දී බේබි අයිටම් එකේ ටිකක් බර වැඩි. ඉතින් මං ඊට පස්සේ බේබි අයිටම් කරන්න මිල්ක් කොටන් එකේ 3 ply යාන් එක දාගත්තා. ඉතින් එතකොට බරත් අඩුයි, ඒ වගේම බබාටත් පහසුයි. ඉතින් ඔයාලත් බේබි අයිටම්ස් කරනවා නම් මිල්ක් කොටන් එකේ 3 ply යාන් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ බොහොම චූටි කලර් ටිකක් විතරයි. ඉතින් ඉතුරු ටික මගේ ළඟ තිබ්බා. ඉතින් මදි ටික විතරයි මම මෙහෙම ගෙන්න ගත්තේ. මම මේ යාන් එක ගෙන්න ගත්තේ ඔය යාන් එකෙන්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලටත් උදව්වක් වෙයි කියලා හිතනවා. ඔයත් බේබි අයිටම්ස් කරනවා නම් ඔය යාන් එකෙන් ඔයාලටත් මෙන්න මේ යාන් එක ගෙන ගන්න පුළුවන්. ඉතින් මේකේ 50 ග්‍රෑම් තියෙනවා බර.